හලෝ ගයිස් ඉතින් ඔයාලා මං හදපු කලින් වීඩියෝ එක ඕකේ කලින් වීඩියෝ එකේ මේ ඔයාලා මතකද මම මෙන්න මේ දකුණු පැත්ත සම්පූර්ණයෙන් ඩිස්ඇසෙම්බල් කළා රයිට්. ඉතින් අද මේ මම ඔයාලට කලින් කිව්වේ මගේ මෙන්න මෙතනින් කැඩලා තියෙන්නේ රයිට්. මේක left side එක හරියද කැඩලා තියෙන්නේ. එතකොට මං හිතන්නේ බැටරිය තිබ්බේ ටක් 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 can't remember මතක නෑ. හරි බැටරිය තියෙන එක බලමු. මං හිතන්නේ කොහමද අපිට මේ දෙපැත්ත මත ගලවන්න වෙනවා. ඉතින් මම අර මං මේක මේ AliExpress එකෙන් ඕඩර් කරපු කෑල්ලක්. ඉතින් මේක ප්‍රයිස් එක උනේ 18යි ගාණක් බට් ටැක්ස් කියලා මොකක් කරයක් තිබ්බ. ඉතින් ඒකත් එක්ක මං හිතන්නේ මේක මේ කීයක්ද මන්ද වුණා. සෝරි එතකොට 23යි ගාණක් වගේ මං හිතන්නේ ආවා. මං හිතන්නේ මට ප්‍රයිස් එක හරියට මතකයි ඒක වගේ ගාණක් ආවේ. හරි ඉතින් කලින් එක එක්ස්පීරියන්ස් එකත් එක්ක මේක අපි ගලවමු. මේ මෙතන මේ පැත්ත තියෙනවා දකුණු පැත්ත උඩ ක්ලිප් එකක් තියෙනවා මේකේ රයිට්. ඕකේ මම හිතන්නේ ගැලවුන්නේ නැද්ද මන්ද. සෝරි යටින් එකයි උඩින් එකයි දකුණු පැත්තෙන් එකයි වම් පැත්තෙන් යන්නම කටු හතරක් තියෙනවා. කැඩලා නැහැ නේද? මොකුත් වෙලා නැහැ. මේක left side එක. ඉතින් එතකොට ඒක එන්න ඕනේ මෙන්න මෙහෙම. මම මේ විදිහට මේක තියාගන්නම්. මොකද එතකොට මට ලේසි. So yeah left side right side. එතකොට මේකේ මේක left side එක කියන්නේ ඇත්තම දකුණු පැත්තේ තියෙන. දැන් ඒක පොඩ්ඩක් ඒ විදිහටම තියාගන්න ඕනේ. මම පැත්තකින් මේ ටික තියාගන්න. right ඉතින් left side එකේ කොටස ඒක මේක මාරුනට අවුලක් නැහැ. මෙතන මේ අවුලක් නැහැ කියන්නේ මෙතන තියෙනවා මේ LS කියලා left side කියලා. so එතකොට ඔයාලට identify කරගන්න පුළුවන් මේක left side එකද right side එකද කියලා. okay දැන් මේක දකුණු පැත්තට මේක මේ පරිස්සමින් යන්න ඕනේ. හරි right පරිස්සමින් යන්න. එක ක්ලික් වුණා මම හිතන්නේ. so okay පොඩ්ඩක් මේක මෙන්න මෙහෙම පැත්තකට කරලා එහෙම ගලවන්න. දෙකයි okay not that side. okay alright ගොඩාම් යට දාන්නත් එපා. ස්පීකර් එක තියෙනවා බලාගෙන ස්පීකර් එක ඩැමේජ් right. මේක උඩයි යටයි උඩයි දකුණයි වම් පැත්ත ගලවන්න තියෙනවා මේකේ right. තව එක කට්ටක් පන්නන්න තියෙනවා. ඒක පැත්තෙන් පන්නු. right මේක දාද්දි අරක පැන්න right. okay ඔන්න බඩු ගැලෙව්වා right. ඉතින් දැන් අර මං ඔයාලට කිව්වේ මට දෙපැත්තම ගලවන්න වෙනවා. so මේ කෑලි දෙක මෙහෙම මෙතෙන්ට බුක් ගාලා හයි ගන්න තියෙනවා. මම හිතනවා ඔයාලට පේනවද දන්නේ නැහැ. මොකද මේ මම පොඩ්ඩක් ලයිට් එක වැඩි කරා. දාඩියක් දා. okay so now ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ එක. මේ ප්ලස් එක තියෙන මේක 30 mm එක. මෙතන ඔයාලට පේනවා ඇති මේ එක පැත්ත 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මේ එන 8 තියෙනවා. ඉතින් මේ එන 8 පරිස්සමට ගලව ගන්න ඕනේ. මතක ඇතුව නැති වෙන්නේ නැති තැනකින් දාගන්න. right කොහෙන්ද අපි දාගන්නේ? බොක්ස් එකට. මේ තියෙන AliExpress එකේ ආ බොක්ස් එක. ඒකට බලලා එකයි එකක් දාගත්තා. දෙකයි
තුනයි හතරයි. ඕකේ පොඩ්ඩ විඩිය නොත්තන්නවා. ඕකේ ගයිස් ඉතිං ඇන 1 2 3 4යිනි අන 4ක් ගැලව්වා 5ක් කලමු. මේක මේ බෑන්්ඩෙක් ගැන පොඩ්ඩක් කියන්නවන මේ අලුතින් ආව බෑන්්ඩ එක කොහොද කියන්න මේ අර තිබ්බ ඔරිජිනල් බෑන්්ඩ එක තරන්නම් සැටිස් නැහැ ඒ කියන්න එක ටිකක් බෑන්්ඩ එක සොෆ්ට් නෑ කියල කිවොත් මගේ තන්න හරි කියන්න මේක පොඩක්ස් විශ්ෂී වගේ මේක ටිකක් තියෙනවා බට මධ්‍යගේ තියෙනවා බට වටඩු another one here. Okay. මට මතක නැහැ මේක බැටරි එන්න මොන පැත්තද කියලා. So අපිට මේක මෙන්න මෙහෙම කරලා මෙන්න මේක පොඩ්ඩක් එහෙම කරා. right. බැටරිය තියෙන්නේ මෙන්න මේ පැත්ත. මෙන්න මේ පැත්ත කියලා කියන්නේ මේක right side එක. right side එක. So මුලින්ම දැන් රයිට් සයිඩ් එකේ තමයි ටච් පෑඩ් එක තියෙන්නේ කොහොමද වෙනන්නේ මේ පරිස්සමින් රයිට් සයිඩ් එකේ ටච් පෑඩ් එක තියෙන හින්දා මේ දෙපැත්තේ මෙන්න පොඩ්ඩක් අල්ලලා නැත්නම් මේ මැද්දත් හරි yes ටච් පෑඩ් එක ගලව ගත්තා රයිට් ඕකේ දැන් මට දෙපැත්තම ගලවන්න වෙන හින්දා මං කද්දකට කියන්නේ මේ ලෙෆ්ට් සයිඩ් එකත් ගලව ගන්නවා රයිට් ඕකේ සයිඩ් එක ගැන ටික වෙන තැනකට දාමුනේ ඉන් කේස් එම අවශ්‍යම නැහැ මම කියන්නේ it's better දැන් මේක ආවේ අපේ රයිට් සයිඩ් එක මේක තිබුණා රයිට් so මේක පොඩ්ඩක් පැති මාරුලා තියෙන කෑර්ෆුල් රයිට් කියලා කියන්නේ ඔයාලා මේ බෑන්ඩ් එකේ මේ මෙතන R කියලා ගහලා තියෙන පැත්ත තමයි බැටරි තියෙන පැත්ත මං හිතන්නේ මම ඔය කලින් වීඩියෝ එකක පොඩ්ඩක් පැත්ත මාරු කරලා තිබ්බා මේ දන්නේ නැත්නම් ඒක ඉතින් ඇත්තටම මමත් මේ වැඩේ පුරුදු වෙන්න කියන්නේ මට ඉස්සෙල්ලා මේ ගලවලා බලන්න පුරුදු ඕන වුණා මොකද දැන් මං ලයික් අරක 23000 is not මේ බොඩි ගානක් නෙමෙයිනේ ඉතින් මේ ඒක ගලවල බලන්න ඕන වුණා. ඉතින් ඒක හින්දා sorry කියන්නේ ඒක දාන්න කලින් ඒක possibility එක මේක දාන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කැඩනොත් සීක් කරන්න බලාගෙන තමයි ඒක කළේ නා. දැන් මේක පොඩ්ඩක් කරට වඩා comfortable right. ඉතින් comfortable කියන්නේ let's see ඉතින් තාම වැඩි කරන්නේ නැහැ. ඉතින් මම ඒ කලින් කිව්වා මේක අර replacement වර්ග දෙකක් එනවා right. රිප්ලේස්මන්ට් වර්ග දෙකක් එනවා කියන්නේ අපිට පුළුවන් මේ බෑන්ඩ් එකම නැතුව මේ ස්වර්ල් එක විතර මේකට කියන්නේ හින්ජ් ස්වර්ල් කියලා මම දන්නේ මට තේරුම බැලුවා මට මතක නැහැ හින්ජ් ස්වර්ල් කියලා කියන්නේ මේ කෑල්ලට රයිට් ඉතින් කටියත් අදයි වගේ හින්ජ් ස්වර්ල් කියලා එකට කියන්නේ වට හින්ස්වල් එක මාරු ගන්නත් පුළුවන් ප්‍රශ්න තියෙන හින්ස්වල් එක මාරු කරද්දී මෙන්න මේ එන සුදු පාට කෑල්ල ඉන්නේ නැහැ මේ වයර් එක ඒ සුදු පාට කෑල්ල කියන්නේ what is that මේක මම ඇඩැප්ටර් එකක් මේක තමයි මේ මේකේ තර පැත්ත දින හරියට බල්ලා තියාගන්න ඕනේ අර ගලවන්න කලින් otherwise it would be a problem okay මේක left side මම දැන් ඇටි ඔක්කොම ගලවලා තියෙන්නේ එළියට එන්න ඕනේ එන්නේ නැද්ද මන්ද පොඩ්ඩක් බලමු ඕකේ
පොඩ්ඩක් හැම ගන්නවා රයිට් මං එක ලිප් සයිඩ් එක සෝ මේක මෙහෙම අනිත් පැත්ත හරවන්න රයිට් ඉතින් ඔයාලා බලාගන්න පුළුවන් මේකේ මේ දැන් මේක තියෙන මේ පැත්ත රයිට් සයිඩ් එක මේ පැත්ත ලෙෆ්ට් සයිඩ් සෝ මේකත් මෙන්න මෙහෙම අනිත් පැත්ත හරව ගන්නවා because it would be easier මේ otherwise මේක මේ කලර්ස් එහෙම වෙනස් මේ මේකේ තියෙන ඔරිජිනල් කලර් එකයි මේකේ තියෙන කලර්ස් වෙනස් හරිද ඒක හින්දා මේ අර දන්න ඕනේ මොකක්ද කියන්නේ පැටර්න් එක ගැන පොඩ්ඩක් කෙයාෆුල් වෙන්න. ඒ කියන්නේ මේක දාන්න ඕනේ පැත්තක් තියෙනවා රයිට්. සෝ මේ පැත්ත ගැන පොඩ්ඩක් කෙයාෆුල් වෙන්න. සෝ දැන් මම එදා ලෙෆ්ට් සයිඩ් එක ගැලෙව්වට සෝරි රයිට් සයිඩ් එක ගලවන්න මොකුත් කරන්න කලින් මෙන්න මේ බැටරිය ගලව ගන්න ඕනේ රයිට්. බැටරි එක පවර් දෙන එක සෝ ඉනිෂියල් බැටරි ගලව ගමු. ඉතින් අර ගලව ගන්න මෙහෙම මෙතන මේ පොඩි ක්ලිප් දෙකක් තියෙන්නේ. රයිට්. ඔර ඒක මෙන්න මෙහෙම අදින්නත් පුළුවන් I mean පරිස්සමට. මේ ප්ලාස්ටික් කෑල්ලක් යූස් කරන්නේ. so the damage එකක් වුණත් ඒක මිනිමල් එක. මේක පොඩ්ඩක් මෙතෙන් තියාගන්න. මේක මෙතන පොඩ්ඩක් ගලව ගමු අපි. අමතක වෙයිද දන්නේ නැහැ ඔය ගලව. අමතක වුණොත් මම දන්නේ මේක මේ මෙතන මේ උඩ ස්වර්ල් එක කැඩෙන එක කොමන් කේස් එකක්ද කියලා බට් ඉතින් මම වොරන්ටි දාපුවාම කිව්වේ නම් ඉතින් මේක එහෙම සෝනි එකට හැමදාම එන එකක් නෙමෙයි කියලා සෝ මම දන්නේ ඕකේ හරි බැටරි ගැලවුවා දැන් මෙන්න මේ මට මෙන්න මේ රිබන් ටිකත් අපි මිරිමිරි කරලා ගමු ඕකේ එකයි මට මතකද මේ රිබන්ස් 4ක් වගේ තිබ්බා ඕකේ ලෙෆ්ට් එකට නම් අවුලක් නෑ රයිට් එකේ මේ සර්කිට් එක තියෙන හින්දා අර මේ කෑලි දෙකත් මේ දෙපැත්තේ කෑලි දෙක බ්ලොක් වෙලා තියෙන්නේ මේ මෙතන එකයි මේ මෙතන එකයි බ්ලොක් වෙලා තියෙන so we need to remove it anyway okay ඉතින් මං for better 1 2 3 4යි හරි මෙතන තා චූටි එකක් තියෙන එක ගලව ගන්න වෙනවා මාර් කෙයාෆුල් ගන්න ඕනේ guys පොඩ්ඩක් එහාම යමුත් sorry.com තමයි සෝ මං කරන්න යන්නේ මේක ෆොටෝ එකක් ගහගන්න යන්නේ බෙස්ට් ප්‍රැක්ටිස් මං කියන්නේ දැන් අර මෙන්න මේක තියෙන විදිය ඕකේ මේක රයිට් ෆෝකස් වෙන්නේ ඕකේ අර මේ මේකින් එන ඕකේ ඒකේ මේ පොඩි පැත්තේ කේස් එකක් තියෙනවා මන් දන්නේ I'm not sure ඒක පෙනේද කියලා ඕකේ මම ඔයාලට පෙන්නන්න මම මගේ නියපොතුනන්නේ මේ තියෙන මෙන්න මෙහෙම තමයි මේක එන්න ඕනේ right so what I will do is ඒක පොඩ්ඩක් එළියට අයින් කරගම්බුවන් පුළුවන් හිතන්න ඕකේ ඊට පස්සේ මේක හරි මේකෙන් මෙන්න මේ යන 4ක් තියෙන මේ සර්කිට් බෝඩ් එක සෙට් වෙලා තියෙන එක මේන් සර්කිට් එක වෙන්න ඕනේ නේ මේන් එක නෙමෙයි මේක ඩෝටා එක ඩෝටා සර්කිට් එකක් කියන්නේ මදර් බෝඩ් එකේ තියෙන මදර් බෝඩ් and ඩෝටා සර්කිට් බෝඩ් කියලා කම්පොනන්ට් එකක් ඒක මං හිතන්නේ එහෙම එකක් තමයි I'm not sure මොකටද කියනවද ඕකේ
ඕකේ මේක පරිස්සමට ගලව ගන්න පුළුවන් විය යුතුයි මේ වෙද්දි මේක එක පාට ඇදල ගන්න එපා මෙතන මේ කනෙක්ටිටිකත් තියෙනරයි ඒක හුඩ්ඩක් කොහොම පැත්තකට කරලා තියලා මට මතක විදිහට මම මේ කරන්නරයි ඕකේ හරි මේ මෙතන ගැලවේවාලගේ මොකක්දකට කියන්න මේ හිට සිංක එක රයි් ඒක එන්න ඕනේ විදිහත් තියෙනවා රයි් අපි ගැන බලමු දැනට මම ගොඩ්ඩක් පරිස්සමට අයින් කර ගන්න ඉතින්න හිට සිංක මංගාව හිට සිංක නෑ එකත බංගේ අනිවර පරිතින් කරලා තියාගන්න ඕනේ මේක දාගන්න නඟ ඊට පස්සේ මෙතන මේ රිබන්් එක තියෙනවා ඒක තමයි ඊළඟ පරිස්සමටම ගන්නඩන කෑල්ල මොකද එදත් පොඩ්ඩ කන්ෆියස් වෙන මොකද මේක යටින් යනවා වෙන ලේයර් එකක් ඒ ලේයර් එක තම උත්සන්න ඕන උඩලේයර් එක නෙමේ අන්න රයි් ඩිඩ්ඩෝකේද ඩමේජන් නැතිවෙන්න පරිස්සමට මේක ඔක්කොම ගලවන්න ඕන්නෑ රයි් මේක එහෙම උත්සන්න තමයි තියෙන්නේ මෙදර කරන්න පොඩි මේ මොකක් දෙකට කියන්නේ මේ පොඩි කෑල්ලක් එහෙම ලොකු කම්පලිකේට් කැලනේ පොඩි නිකංගර මේ කැල්ලක් වගේ තියෙන හරි මේ තියන්නේ ඒක ඉස්වයෙන් පස්සේ මේ මෙතන මතකෙන මේක තම එන්න මෙතන එන්න දෙකක් තියෙනවා ඒ දෙකෙන් තම ලෝ කනෙක්ටෙන් මේ මෙතන මෙතන මන්දනවලට පේනාද කියලා මේකන මේ මෙතන එකත් තියෙනවා ඇත්තක මෙතන එකත් තියෙනවා ඕකේ මෙන්න මේක මෙන්න මෙම උත්සන්න ඕනට පස්සේ ඉස්වයන් පස්සේ මෙන්න මෙතන මහිතන මේක දැන් අප රිමූ කරගන්න පුළුවන් වේ අපට ඕකේ එතකොට මේ අලුත්තක ඇවිල්ල තියෙන එකේ මේ මෙතන කම්පෝනන්ට එක නැහැ මෙතන මේ චූටිමි කම්පෝනන්ට තියෙන මිකනිසම් එකට ඔන්න ඒක මෙහෙම මේ කෑල්ල පරිස්සමට ගල්ව ගන්න ඒ අපි අලුත්ත රිප්ලේස් කරග ඕකේ සයිස් එක පර්ෆෙක්ට් මේකෙන් දාගන්න පුළුවන් ඒද පුළුවන්ගෙන okay I'm not sure මම අරක පණ්ඩිතකමට අරක බලන්න ඇතුම තමයි මේ කරන්න ගිය බලමු වෙලා විතන්නේ අදාගත්තා ඒකත් හරි පොඩම් එක අඹර ගන්න මේ පැත්ත බය යමරන්න මොකද මේ ෂූට් මට මේක දහපු පැත්ත මත ගැනම මේ පැත්තරවා ඕකේ එච්චර අමාරු උන්න ඇබ වැඩේ okay I think we are good with this one හරිද පෝඩ්ඩම් මේක පැත්තකින් තියලා right
මේක පොඩ්ඩක් දාගෙන බලමු මන් දන්නේ I'm not sure whether I will able to do this. It's very complicated. It's very complicated. It's very මේක තුලින් දාගන්න ඕනේ. දාගෙන okay, that's better. That's much better. මේක ඇතුලෙන් පන්න ගන්න ඕනේ මේ I'm not sure එක size එක හරියද කියලා. It's very much මේ මොකක්ද කියන්නේ මාර stressful. Okay, I think we are good. Okay, so I think I didn't miss it because මේ මෙතන මේ යනදික ඔක්කොම එකට දාගත්තනේ. Should be fine. Okay. Mic එකටද? Yes. දැන් ඔයාලට මේක මෙන්න මෙහෙම පල්ලෙහාට කරන්න පුළුවන් without an issue. මේ ribbon එක නේද? පුළුවන් පල්ලෙහාට ගන්න පුළුවන්. Yes. මේක පල්ලෙහාට ගන්න පුළුවන්. ඉතින් පොඩි ටැප් එකක් ටච් එකක් වගේ දෙන්න. So it won't sorry. Okay, දැන් මෙන්න මේ අපේ මේක තියාගමු. මොකක්ද කියලා කියන්නේ? heat sink එක. heat sink එක තියාගමු. I'm not sure with how to put it. Should be fine. මේක අර processor එක තියෙන කැලේ එක පොඩි අර මේ අච්චුව එබිලා වගේ තියෙන්නේ. so පොඩි ටැප් එකක් දෙන්න එක ඇලෙනවා sticky. It's sticky. දාලා පරිස්සම් ආයි ගැලුණා. Careful. Okay. මට ෂුවර් නෑ මේක ඇත්තටම හීට් සින්ක් කරයිද කියලා දැන් නම් මොකද දැන් දෙපාරක් විතර මේක ගැලුවා. so overheat වෙන්න පුළුවන්. so be careful lah. Don't stress me out. පරිස්සමින් දාගන්න. මෙතන මේ පොඩි ගයිඩින් පින් දෙකක් නේද? ඒවට කියන්නේ ගයිඩින් පින්ස් right? so ගයිඩින් පින්ස් දෙකක් තියෙනවා. okay, I'm good. so it's stressful man. record වෙනවනේ. okay, record. දැන් මෙන්න මේක මේ පැත්තෙන් අස්සෙන් දාගන්න ඕන. සෝරි ඊට කලින් මේ යන දේ තද කරගන්න. අම්මා මේක දාලා මේක වැඩ කරේ නැත්තම් තව ආරගෙසි. එනත් ඔක්කොම දාලා. වත් මොනවා ගන්නද නේ? වැඩ කරේ නෑ කියලා කියන්නේ. should be fine.
මේක පොඩ්ඩක් දාලෙමු මට මොකද මතක නෑ මේ කොහොමද මේක තිබ්බේ කියන එක මතකුණොත් මාර කේස් එකක් ඕකේ සෝ මං හිතන්නේ ඒක මේ පැත්ත තමයි එන්න ඕනේ දාලා මෙන්න මෙතනින් පොඩ්ඩක් පන්න ගන්න ඕනේ okay so එක පැත්තක් shape මම දන්නේ මේක නිසා okay I think it's fine okay මට මේක පැත්තක් මේක දාගන්න ඕන මොකද මේ to confirm right whether this will work okay understood uh, okay so ද මං හිතන්නේ මේකට නම් එහෙම අවුලක් යන එකක් නැති වෙයි මොකද මේකේ මේ ඩිරෙක්ට් උස්සන්න පුළුවන් right shit. එක දෙක complicated right it's complicated එකෙත් අර බෑන්ඩ් එක උස්ස ගන්න ඕනේ right බෑන්ඩ් එක උස්සලා මේ කෑල්ල ගලව ගන්න ඕන අර කනෙක්ට් පින් එක right ගලව ගන්න කලින් එකෙත් ෆොටෝ එකක් ගහගමු for the best case ඒ කියන්නේ මොකුත් එච්චරක් වුණ දුවත් ඕකේ ඒක ගලවගත්තා ඊට පස්සේ මේක තමා හරික මේක තමත විසික් කරන එක පරිස්සමට උස්ස ගන්න ඕනේ ඒක කෑල්ල ඇතුළ මතන මේ කෑල්ල ඒක තැන්ටම ගියා සෝවන් කරන්න යන්න මේ ඉස්සල්ල පන්න ගමු ඉස්සල්ල පන්න ගමු සෝ ආය කියනවා මේක මේ ලෙෆ් සයිඩ් එක සෝ මේකත් මේක තම ලෙක්ස් ලෙෆ් සයිඩ් right
Oh shit. තව ඩිංගින් කියලා. පොඩ්ඩක් අමුරගමු මේකත්. චුට්ටම. එතකොට අරකින් ගැලවිච්ච කෑල්ලත් මේකට හයි කරගමු. මේ ආකාරයට රයිට් මේ තියෙන ඉතින් කැඩිච්ච කෑල්ල මේක බටාටායි ටටාබායි ම වෙලා දන්නෙත්න කැමරාය මොකදමට බලන්නත් බැරවුණා කේස්වස් මෙතෙන්ට දාගත්තා කලිප් එක okay so still not හරි yeah මේක මේ ඇතුළට දාගන්නවද ඕකේ සොමන් හිතන්නේ එක මෙන්න මෙහෙම එන්න ඕනේ පොඩ්ඩක් රිබන් එක පොඩ්ඩක් කල්පනා කරන්න ටිකක් කියලා yeah okay that's good I think that's good හරි අපි එනේ දර්තද කරගමු මේක අර වීඩියෝ එක රිෆරන්ස් විඩියම්මන් දාන්න එය කරන දිර කරන්න පොට පරිස්සම ඉතින් මේක ඉතින් වල දන්නවා එක්ස්පෙන්සිව නොසෝ පරිස්සමට කරන්න මොඳන්න ඕලටත් මේ වගේ එක්ස්පිරන්ස් තිබන අනිවාරෙන් ඉතින් මේ අරගේ ගානක් කියරවාන යාල කොමත් කම්පැනිස්සල්න්න මේක දාන්න කලින් මේ රිබන්න එක අයිතියාගන්න තිප්පදන්න බොයිදන මේ රිබන්න එකින් මොකක්ද දන්න ඇත්තට වෙන්න මට මදන අයිඩිය එක බිහයින් දිස් රිබන්න මොක් කරේ ඇතිරනේ මොක්කරි ප්‍රෝජනොන්දනක් මේක ඉතින් අත කරද්දි මතේ කාන්ත තද කරන්න කොට අක්තද කරගන්න පොඩ්ඩන්න මලගමු මෙතන පොඩි කට්ටක් තියෙන එක යටින් යවන්න ඕන්නේ තිංක එක නැමුන් ඇවගේ දම හිතමු පෙස්ට කිය සිනාරියෝ නැමුන් නෑ කියල හිතමු මට මතකන යාලක තිබෝදිය ලයික් සයියෝ ද මේක තියෙන්නේ එක පැත්තක් නිල් පාටක අනි පැත්ත අප මෙච්චර කම්පලිකේට් කරන්නේ හිතන්නේ එන්නවන මෙන්න මේ පැත්තට රයිට් නොදාලා ඕකේ මේ
නේ කැම ගොඩ ඔහ හිටුන ඉතින් ආය දැන්තම ජුට්ටක් කූලුනේ ඕකේ රයිට් සෝ අපිට දැන් ඇටච් කරගන්න තියෙන මෙන්න මේ රිබන්ස් ටික හිතන්නේ මේක වැඩ කරනවා right I think it's working just fine left side එක sorry yeah left side එක දැන් අර රිබන්ස් ටික දාගන්න ඕනේ පරිස්සමට දාගන්න ඕනේ පොඩ්ඩක් කර දකුණට යමට කර දාගන්න ඕනේ තැමිච්චයක් වෙන්න ඇති වෙන්න ඕකේ එකක් හරි මේ චූටි එකක් තියෙන එක පරිස්සමින් දාගන්න හරි ඕකේ දැන් බැටරිය දාගන්න තියෙන්නේ ඕකේ බැටරියක් දාගත්තා මෙන්න මෙතන ඉඳන් අර ටේප් එකද නෑ ටේප් එකක් තියෙන එක ටේප් එක ගහගන්න ඕනේ ඒක තිබේ බැටරි වයර් එකට උඩින් right එකත් ගහගත්තා I think it's okay I'm not sure whether it will මොකක් කර අවුලක් තියෙයිද කියලා ඉතින් sure නැහැ so මොකක් කර වෙන්න කලින් පොඩ්ඩක් මේක ඔන් කරලා බලමු ලයිට් එක නම් පත්තු වෙනවා ඕකේ Bluetooth request එකත් ආව මං හිතන්නේ බැටරි ලෝ කියලාත් ආවා right just සිංදුවක් දාලා බලමු හරි බඩු එනවා බඩු එනවා ඕකේ so මම මේක turn off කරන්න හිතන්නේ කොටෝ ටර්න් ඔෆ් වුණාද මම ඕකේ අනේ 2 3 4 මම හිතන්නේ ඔටෝ ටර්න් ඔෆ් වුණා anyway මට අමතක වුණා මේකේ මේ ටච් පැඩ් එක ගන්න ගියයි දන්නේ තටස් ගන්න දැන් නම් ටිකක් රිස්කි මොකද අපි ස්ටැටික් තියෙනවා සහ මෙතන දැන් බැටරිය ඔන් කරා so okay දැන් නම් ඇත්තම රිස්ක් එකක් තියෙනවා මොඩ ඇත්ත මන්ද කරේ what to do ගාලා බලමු මට බයිතින් ටච් පැඩ් එක විතර නෙමෙයි තියෙන කොමඩ ගියයි දන්නේ දෙපැත්තම එකපාර දාන්න බැරි වෙයිනේ එතකොට දැන් තමයි ඕෆ් වුනේ අපි වැඩක් කරොත් ඔහම තමයි මොකක් හරි යාලා ගෙඩියක් පත් වෙනවා හරි ඒක දාමු shoot
කලිප් කරන්න අරම මුකුත් නෑ ති මේක පොඩ තද කරලා මේ එනටිකදා ගන්න තමයි තියෙන්නේ මම චෙක් කරන්න මේක වෙනසක් තියෙන දෙල්ල අවුලක් නෑ බලමු ඔන්න එක කුරුස් ගාන එක තම කරද වැඩ හම්මා පයි කාමරක් විතර ගියාද හොඳ වැඩට එනටික හරියට තද කරගන්න අතේ ඉතින් තියෙන උල් ඩම්ම එක දාල කරගන්නන්නත් එපා මේ මොකක්ද කියන්නේ කියලා අතේ අර මොකක්ද කියන්නේ වේට්ටෙක් ගාන්ඩ දාලල්ලන්න තව යන අක්ෂතු එන දෙකක් තියෙනවා හිතන්න අටක් තිබ්බන ඕකේ මේ පැත්ත උත්වලක්නේ මොම හිතන් මේ ධාරයට සෙට්ටෙන්න මේ අර මොකක්ද කෑල්ලට කොබත්ද කිරීමේ රිබන් එකට හිතන්නේ
ආයුංගුන්ග අනේම කතා කරත් නෑ මේ ෆෝගස්ට් ෆෝගස් වනේ මේක මේ ස්ට්‍රෙස් එක මං හිතනයි සෝ මේක මෙහම දේද මේක ලෙෆ් සයිඩ් කියලක මේ පැත් සෝ මංවලට කිවන් මෙන මෙම ස්පොංචක තියාගෙන දැ අපන්න ෆයිනල් ස්ටප්සල් ස්පොංචක තියාගත්ත මේක ඇල්ල ගත්ත උඩින් එකයි යටිංකයි කුණයි වාමයි අය උඩිංග පුඩ්ඩක් ක්ලික් කල්ල බලන්න කල් පොඩ ඇදල බන්න අද ඕකේ ඕනොට් පෝෂන් වෙලා තින් සෝ දැන් මේක වැරදිලාද පැත්ත යස් පැත්ත වැරදිලා තිප්ප කලින් ඕකේ මේක මේ මෙතනර මේ කෑල්ල යට පැත්තරෙන්නේ 1 2 3 4 it should be 4 ටක් කෝරක් පල්ලට හරි හරි සෝ the finishing is okay but is it working so that's all I care right so, okay I think it should work මං හිතන්න අපේ වැඩේ හරි මේ මං ඔන්නුන මේ බැටරි පොඩක් බැටරි 10ක් කරදි මේ චාර්ජ් කරලා බලමු